මේක මදුරුවන්ට හොඳයිද දුවේ? අනේ නෑ සීයේ මේක එයාලට හොඳ නෑ මේකෙන් එයාලව මැරෙනවනේ. දැන් කවුද මෝඩයා කියලා නම් දන්නේ නැහැ. ඔයාද මමද කියලා. කමන්නේ. මම මේක ගන්නවා. Okay. ડોක්ටර් මෙයා පැනඩෝල් බීලානේ. දැන් ඉතින් දරුවෝ මේ පැනඩෝල් ටික අපත යන්න නැති වෙන්න ඔළුවේ කැක්කුමක් හැදුවා නම් ඉවරයි. ඔයාට පැරෂූට් එකක් ඕනේ නැහැ ස්කයි ඩයිවිං කරන්න. ඔයාට පැරෂූට් එකක් ඕනේ. ඔයා ස්කයි ඩයිවිං දෙපාරක් කරනවා නම් විතරයි. What? Bro, what are you talking about, man? අනේ මං හිතුවා අපි මේ සතියන්ති පොඩි විනෝදයක් ගමු කියලා. නියම අදහසක් මැනික. හරි එහෙනම් අපි සඳුදා හම්බ වෙමු. සර් මේ ගහ වාහනේ උඩටද වැටුනේ? නෑ නෝනේ. මම හෙවන බල්ලා මේක යටින් තිබ්බේ. අපිට සැප වැඩි. යකෝ අපි ඉස්සර පාඩම් කරේ කුප්පි ලාම්පු එළියෙන්. ඉතින් තාත්තට තිබුණානේ දවල්ට පාඩම් කරන්න. nice. ඔයා ජීවත් වෙන්න මොකද කරන්නේ? මම පෙන්නන් ඉන්නේ නම් මාසෙට ලක්ෂ 30ක් විතර ක්‍රිප්ටෝ වලින් හොයනවා වගේ. ඇත්තටම මම හොයන්නේ කෝසස් විකුණලා මාසෙට ලක්ෂ 5ක් විතර. මචං හිතපන්කෝ කිසිම අවුලක් නැතුව එකෙක් උඹත් එක්ක අරගන්න වෙනවනම් මොකද කරන්නේ? හේතුවක් නැත්නම් අවුලක් නැහැ. මම හේතුවක් හදලා දෙනවා. What? යේ ඉස්සර ඔයාලගේ කාලේ ටීවී ඉන්ටර්නෙට් මුකුත්ම නැතුව මොකද කළේ? මන් දන්නේ නැහැ දුවේ. ඕක අහන්න ඕන වාගේ අම්මගෙනුයි යාගේ සහෝදරයෝ 25 දෙනාගෙන. Okay. ඉන්ටර්විව් එකේදී අපි මෙතන එකම පවුලක් වගේ කියලා කිව්වොත් මාරුයක්. ඒකේ තේරුම තමයි පඩි නැති ඕවර්ටයිම් සහ දරුණු මානසික පීඩනය. රතු ලයිට් එක දැක්කේ නැද්ද? ලයිට් එක නම් දැක්ක සර්. ඒත් සර්වර් දැක්කේ නැහනේ. What? මම ඔයාගේ යාළුවෙක් ගියොත් මොකෝ කරන්නේ? අනේ වෙන කවුරුත් හිටියේ නැද්ද? මොකද්ද වෙනස? වෙනස පිස්සුද? එයා නැතුව මම බොන්නේ කවුරු එක්කද? nice. සීයේ අවුරුදු 100ක් නිරෝගීව ජීවත් වෙන්න තියෙන ඔයාගේ රහස මොකද්ද? මම මෝඩ මිනිස්සු එක තර්ක කරන්න යන්නේ. එයාලා කියන දේ හරි කියලා පිළිගන්න. ඒක නම් විකාර කතාවක්. ඔව් දුව හරි. මෙයා ඔබතුමා මේ ගම් වතුරේ වැඩට යනවද? ඔව් නෝනා. අපේ අර කැතලොක්ක කිව්වා ලෝක විනාශය වෙනකල් නිවාඩු දාන්න බෑ කියලා. Okay. මට ලොතරැයියක් ඇදුනොත් මොකද කරන්නේ? භාගයක් කරන් මම යනවා. දිනුවේ 5000යි. මෙන්න භාගෙ. දැන් ඵලයන්. ඔයාගේ පඩිය එක වචනකින් විස්තර කරන්න. බිස්කට් එකක්. තේකේ පොඟවන්නත් කලින් දිය වෙලා යනවා. Yes, definitely. සමහර වෙලාවට මගේ යාළුවෝ දිහා බලද්දි මට හින ඉරිසියාවක් හිතෙනවා. මොකද මං වගේ කෙනෙක් එයාලට ඉන්න එකට එයාලා හරිම වාසනාවන්තයි. මම නියමයි. nice. එතන ප්‍රශ්න ඔළුවේ තියාගෙන පාරේ යන්න එපා මිනිස්සුયો. ඔයානේ පාරේ හතර වටේ යවේ. ඒකනේ ලයිසන් එක ගද්දි අට ගැහුවේ නැත්තම් එක ගහලා ගන්නවනේ. තාත්තේ මට ටැටු එකක් ගහන්න පුළුවන්ද? ඔව් ඔව්. දැන් තමුසෙට අඩු තට්ටමට ඌරෙක්ව පච්ච කොටා ගන්න එක විතරයි. Okay. අම්මේ මම ට්‍රිප් එකක් යනවා. අර කොන්ඩම් පැකට් ටික ගත්තද? අම්මේ මට තම වයස 15යි. ඔව් මම එක දන්නවා. මට වයස 30යි නේද? Stop it. Get some help. ඕකේ රෙනුවා බං. Whoa. Hey. නෝනා පලා ගන්නවද? අනේ මගේ කට එච්චරයි මට අඩු වෙලා තිබ්බේ පලා ගන්න. අනේ නෑ නෝනා. මේ පලා වර්ගද කංකුම් මුකුණු යන්නව ගන්නවද? ගන්න ආවේ මුදලාලි. මාත් මේ වේලි හිටියේ කොටන්න නැතුව. මොනවාද මුදලාලි කියන්නේ? මම මේ වී ටික කොටා ගන්න කිව්වේ පිස්සු. මොකද බලන්නේ? ඔය ලෑට්ටේ මොනවා බලන්නද පුකක් තියෙන එකක් කිව්වනම් හිත හරි හදා ගන්න තිබ්බා. මගේ තාත්තා 88 89 ජූනි කලබල කාලෙදි මට නැති වුණා. එතකොට ඔයාගේ උපන් අවුරුද්ද? මම ඉපදුනේ 1992 දී. What? එකේ කොට පාරක් පෙන්නනවා. තොට ෂුවර්ද? අව් හරවපන්කෝ. තෝගේ ආච්චිට යකෝ ওই මැප් එකේ පාර කියන ගෑනට කියපන් මේක බෝට්ටුවක් නෙමෙයි කියලා. Yes, definitely. වැරදි බණ්ඩියකට දාලා තියෙන්නේ. මේක එංගලන්ත නෙමෙයිනේ අයියෝ. මම දොස්තරල මාමිව හොයාගෙන යනවා. Wait a minute. Who are you? මොකද වමට සිග්නල් දාලා වමට හැරෙව්වේ. ඒ කිව්වේ ලංකාවේ පාරක වමට සිග්නල් දාපුවම එක්ක කෙලින් ඵලයන් එක්ක දකුණට හරවපන්. ටිපර් එකක් වගේ නම් සිග්නල් එක ගලවලා විකුණලා කොත්තුවක් කාපන්. What? අද මම තාත්තිගේ කල්ලක හොඩලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මට. අඩෝ අයි ගොබිලෝ
උඹ නිදගෙනද හිටියේ? නෑ නෑ. ඇයි තොට පෙන්නේ නැද්ද මේ එහා පැත්තේ DJ එක දාගෙන මම නටනට හිටියේ? මුච්චාන් බ්‍රෝ චීනේ පොඩි උන්ට නම් දාන්නේ කොහොමද? අපි මචං ඇලුමිනියම් බේසමක් නැකතට පඩි පෙලකින් බිමට දානවා. ඒක වැටෙද්දි ඇහෙන සද්ද තමයි නම. සුපර්මෑන් කොළුවෝ. ඇඳුම ෆිටෝන් කරන් ඉමු බලන්න. තුට කීපාරක් කිව්වද මම ජොකාන් දින්නේ කලිසම යටින් කියලා. පළ ගිහින් මාරු කරන් වරි. අසුන් මෙහෙනවා ඇවිල්ලා දන ගහනවා. මැත්ස් වල බව පෙන්වන ගානක් දුන්නම මෙන්න මූ අලියට ගානේ අතරින් ලියලා මට නම් බව පෙනේ කියලා. අම්මෝ හුස්ම ගන්න බැරෝ. අඩෝ ඇතුලේ කාව හරි මරන්න හදනවා වගේ. පොලිසියට කියමුද? මල්ලිලා කලබල වෙන්න එපා. අපේ ගෑණි මේ ඩෙනිම දානවා. එකයි සද්දේ. තියාගන්න එපා. ලෝකේ පළවෙනි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ලියලා තියෙන කෙල්ලෙක්. හරියට හරිනේ. ඒක තමයි මේ බඩ කඩਿੱතුව මෙලෝ යකෙට තේරෙන්නේ නැත්තේ. Yes, definitely. ඒක තෝගේ ආච්චිට මොකද්ද? ආච්චිට රැට කන්න ඉඳියප්පයි කිරි හොදී ගෙන්න කියන්න කිව්වා අයියේ. යන්න.